අයිබෝන් යාළුවනේ සුබ දවසක් හැමෝටම. ඉතින් අපි අද ඇවිල්ලා තියෙන්නේ පෝලන්තයේ ඉන්ටර්මාෂ් කියන shopping mall එකට. shopping එකකට. ඉතින් අපි බලමු ඉතින් එහි තියෙන බඩු අපේ අය ආසයින් ඉතින් ඒව දෙක ගන්න. ඉතින් ලංකාවේ කට්ටිය ඉතින් විවිධ වර්ගයේ කෑම වර්ග ඒ හැමදේම මේකේ තියෙනවා. එකම වහලක් යට ඕන දෙයක් කියනවා වගේ හරිය නිකන් කේල් සුපර් වගේ. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. එහෙනම් හැමෝම යමු වීඩියෝ එකට. එන්න මා දැන් යමු. එන්න මාත් එක්ක. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ මේ එළවලු තියෙන තැනට. ඒක අපේ ලංකාවේ වගේම එළවලු තියෙනවා ටිකක්. තියෙන බීච්. මේවයි මිල ගණන් ගහලා තියෙන්නේ. ලංකාවේ මිල හා සමානම තියෙනවා. තෙල් පේපර්, තක්කාලි, විවිධ වර්ගයේ තක්කාලි වර්ග ඒ හැම දෙයක්ම මේකේ තියෙනවා. මෙතන තියෙන්නේ ඇට වර්ග, අරුප්පු, වට්ටක් ඇට, ඉරිඟු ඇට, ඒ වගේම මේ දියරි කෙසෙල්, මේ තියෙන්නේ සෝස් වර්ග. එළිය මෙතන තියෙනවා බේකරි කෑම. තියෙන ඒවලම ඒගොල්ලෝ හදලා දෙනවා ලස්සනට. බේකරි කෑම තියෙනවා. මේ තියෙන විවිධ වර්ගයේ පාන් වර්ග. මේ කුකීස් වර්ග. ඉතින් මෙන්න ආසම නිවුට්‍රෙලා. ඒ වගේ මේ පැණි. මේ තියෙන යාළුවනේ චීස් වරින් හදන කෑම වර්ග. එතකොට සැමන්. ඉතින් එයාලා මේ දාලා තියෙන විශේෂ මිලාඩු කිරීම වලට සතියෙන් සතිය ඒගොල්ලන්ගේ ඔෆර් දානවා. මේ තියෙන ඒ ඔෆර් තමයි මේ කැමති පාට වලින් පෙන්නන්නේ. මේ පීසා පැක් කරලා තියෙන ඉතින් ගෙදර ගෙනියලා හදන් කන්න තමයි තියෙන්නේ. මේ තියෙන සොසේජස් වර්ග, බේකන්, ඊළඟට තියෙන්නේ ගොඩක් ක්ෂණික කෑම. ඉතින් මෙහි අය අරගෙන යන්නේ ඉතින් මේවා ඉතින් අපේ රටේ වගේ හදලා කන්න එහෙම නැහැ. ඉතින් ගොඩක් අය ඉතින් මේ විදිහට තමයි අරගෙන යන්නේ කෑම වර්ග. අර චිප්ස්, ඉතින් මේ කියන්නේ මස් වර්ග, හරක් මස්, ඌරු මස්, කුකුල් මස්. ඒතර මේ එළවලු කෑලි කපපුවා මාළු වර්ග. මේ රෝස්. මේ ඔක්කොම සොසේජස් වර්ග තියෙනවා. විවිධ වර්ගයේ. මෙතන තියෙනවා චීස් වර්ග පේනවනේ. ඉතින් මේවා මිල සඳහන් කරලා තියෙනවා කිලෝ එක 39යි. ලංකාවේ ඉතින් ස්ලොටි එකක් 80ක් විතර වෙනවා දැන් රේට් එක අනුව. ඉතින් මේ ස්ලොටි 39ක් වගේ වෙනවා මේ චීස්. ඒකට බඩ ඉන්නේ. ඉතින් මේ හරිය තියෙන චොකලට් වර්ග. දැක්කම නම් කන්න හිතෙනවනේ.
මේ මිල්කා චොකලට් එක මම ආසම චොකලට් ජාතිය. Kit Kat. The door. Kinder chocolate. ඉතින් මේ තියෙන චොකලට් වර්ග ගන්නේ ඉතින් විවිධ ජාතියේ චොකලට් වර්ග තියෙනවා මොනවද ගන්නද කියලා හිතා ගන්න බැරි තරමට. ඒක මේ තියෙන කුකීස් බිස්කට් වර්ග. ඉතින් මේවා ඔයාලට කියලා තුනනවා ඇති මේවා දැක්කම. දැන් හිතා ගන්න මේ ඩාර්ක් චොකලට්. ඇත්තටම මේක හරිම රසයි. ඉතින් මේ චොකලට් විතර ගන්න දෙකක් ගත්තම එකක් නොමිලේ ෆ්‍රී හම්බ වෙනවා. ඒක තමයි දාන්න තියෙන්නේ. මේ තියෙන මිල්ක් චොකලට් එක. ඉතින් යාළුවනේ මේ තමයි මම ආසම චොකලට් එක. ඒක නම් ස්ලොටි 12ක් වෙනවා. 12.49ක් වෙනවා. ඒ කියන්නේ ඉතින් 80 12යි 749. මේ සත ගණන් වලින් හරියට බඩු මිල යනවා. මොකද මේ සතේ පවා ගණන් ගන්නවා. තාමත් මේ රටවල සත 1 සත 2 ඒ වගේ සත 50 ස්ලොටි එක ඒ වගේ තමයි යන්නේ. චොකලට් ලාන්තේ. ඉතින් යාළුවනේ මේ තියෙන කෝපි වර්ග විවිධ බ්‍රෑන්ඩ් වලින් විවිධ රසයෙන් කෝපි වර්ග තියෙනවා මෙහි. ඔයාලට පේනවා ඇති Nescafe. මෙතන ජාකෝස් බ්‍රෑන්ඩ් එක. අමුතු විවිධ රසයක් තියෙනවා මේ කෝපි වල. ඉතින් පෝලන්තයේ ගොඩාක් ප්‍රසිද්ධ කෝපි වලට මේ පෝලන්ත භාෂාවෙන් කෝපි වලට කියන්නේ කාවා කියලා. ඉතින් මෙයාලා හරි කැමති මේ කෝපි බොන්න. මේ පැත්තේ තියෙන නම් ජුස් වර්ග චොකලට් ඒවා තියෙන එක රස වලින් ඇත්තම් පොඩි අය ගොඩක් ආසයි මේ වගේ වලින්. පොඩි අය විතරනේ මේව දැක්කම මටත් ආසයි. ඉතින් මේ තියෙන විවිධ ආහාර මේ ඇස්පැරගස් බෝතල් වලට දාලා තියෙන්නේ. ඒ වගේම එක දේවල් එළවලු, ගෝවා, ඔලිව් එහෙම ගොඩක් මෙහි බෝතල් කරලා කියන්නේ මොකද සීතල කාලේ යනකොට ආහාර වෙනවනේ. මේ කැරට් පවා වෙනම බෝතල් කරලා තමයි තියලා තියෙන්නේ. මේ ගර්ල්ස් සේරම් ගොඩක් තියෙන මෙහි ටින්කල් ආහාර මොකද සීතල කාලේට එයාලා මේ පාවිච්චි කරන මේ විදිහට ඉතින් ගබඩා කරලා විකුණනවා. මොකද සීතල කාලේට එළවලු මුකුත් නැහැනේ. මේ තියෙන බීම වර්ග ඒක රසයෙන් ඉතින් තියෙනවා. ඒවත් ඉතින් ටොමාටෝ බීම ජාතිය තියෙනවා. ඇපල් ඊට පස්සේ මේ ටික සමහර ඒවා නම් මේ ලුණු නැති ටිකුත් තියෙනවා. ඉතින් මේ වගේ ඒවා බලා ගන්න පුළුවන් කියලා. මේ තියෙන වතුර තියෙන සෝඩා වර්ග තියෙන මොකද මෙහි වතුර ටැප් වලින් බොන්න බෑ. හැමෝම බොන්නේ මේ බෝතල් කරපු වතුර. මොකද මෙහි ටැප් වතුර බොන්න බෑ. ඒ හින්දා ඉතින් හැමෝම මේව අරගෙන යනවා. ඒ අතින් අපේ ලංකාව කොච්චර හොඳද කියලා හිතනවා. මොකද අපිට හැමදේම තිබිලත් අපේ මිනිස්සු ප්‍රයෝජනයක් ගන්න දෙන්නේ. ඒකට මෙහි මිනිස්සු මේ හැම දෙයකින්ම ප්‍රයෝජනත් ගන්නවා.
ගොඩක් දේවල් නැති වුණාට. දැන් අපි ඔයාලට විශේෂ දෙයක් පෙන්වන්න ගත්තේ මේ තියෙන කැනබිස් එනර්ජි ඩ්‍රින්ක්. ඉතින් අපේ ලංකාවේ ගොඩක් දේවල් වලින් මේ දේවල් වලින් ගොඩක් දේවල් කරන්නේ. ඉතින් අපි ලංකාවේ සම්පත් වලින් ප්‍රයෝජන ගන්න මේ වගේ දේවල් හදලා අපිට පිටරට එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. දැන් ඉතින් යන්නේ පිරිමි අය තමයි වඩාත් කැමති බාර් එකට. ඉතින් මෙහි තියෙන මම නම් බ්‍රෑන්ඩ් වර්ග නම් දන්නේ නැහැ. මෙහි ඉතින් හැම පළතුරකින්ම මේ බියර් සාදනවා බියර්. ඉතින් එක එක පළතුරු වලින් හදන බියර්. මේ හැබැයි කිසිම දෙයක් අපිට යවන්නේ මොන හරි දෙයකින් වලට පේන අන්නාසි. එමය. එක එක පළතුරු වර්ග වලින් තමයි මේ බියර් හදලා තියෙන්නේ. ඉතින් හැම දෙයකම මෙහි මිනිස්සු ඒගොල්ලන්ට වගා කරන්න කාලේ තියෙන මාස 6. ඒ මාස 6 වගා කරලා ඒකෙන් උපරිම ප්‍රයෝජනෙ ලබා ගන්නවා. ඉතින් ඇත්තටම මම මේ ගැන නම් වැඩි දැනීමක් දන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට පෙන්නන්න මේකේ ගණන් ගහලා තියෙනවා, බ්‍රෑන්ඩ් තියෙනවා. ඉතින් පිරිමෑ ආසයිනේ මේව බලන්නනේ. බලලා රස විඳින අය ඉන්නවනේ. ඉතින් එයාලට තමයි මේක. මෙහි හැබැයි මේවා වැඩි ගණන් නැහැ ඉතින් මං හිතන්නේ මං හරියටම දන්නේ නැහැ ලංකාවේ ගානත්. මෙහි ඉතින් සොති 27යි 30යි ඔය වගේ තමයි යන්නේ. ඉතින් බලන්න මේ අදහසක් ගන්න. ඔයාලා තවදුරටත් මේ මොනවද නැද්ද කියන්නේ. ඉතින් මෙහි මේවලටත් හරි ප්‍රසිද්ධයි. ඒවත් ගොඩක් පළතුරු වලින් හදලා තියෙනවා. ඉතින් මේ බ්‍රෑන්ඩ් එක නම් පොඩ්ඩක් ගන්නයි මොකද ජැක් ඩැනියල්. ඒක නම් සොති 189ක්. ඉතින් ඔයාලා මේව බලලා රස විඳින්න. මෙතන විවිධ දේවල් තියෙනවා විවිධ ආකාරයෙන් මට නම් තේරෙන්නේ මොනවද කියලාවත්. මේව දකින්න අය දන්නවා ඉතින් මේව පාවිච්චි කරන අය ඉතින් දන්නවා ඉතින්. ඒක බෝතල් ටික නම් ලස්සනයිනේ. ඉතින් යාළුවනේ මම දැන් යන්නයි හදන්නේ. එහෙනම් ඉතින් අපි මේ වගේ තවත් ලස්සන වීඩියෝකින් හමු පෝලන්තේ. ඉතින් ඉදිරියට මම ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා පෝලන්තේ පොළ දවස. මොකද දැන් තමයි සාමායික පටන් ගත්තේ. ඉතින් අපි හමු වෙමු. ඉතින් මගේ වීඩියෝ අමතක නොකර බලන්න. ඒ වගේම ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා